දැන් නිකන් හිතන්නකෝ මොඩියුලස් ෆන්ක්ෂන්ස්, පොලිනෝමියල් ෆන්ක්ෂන්ස්, ට්‍රිගොනොමෙට්‍රික් ෆන්ක්ෂන්ස්, ලොගරිත්මික් ෆන්ක්ෂන්ස් ඔක්කොම ෆන්ක්ෂන්ස්. පැහැදිලිද? ඒතර ෆන්ක්ෂන් එක ඇතුලේ තියෙන කතාව ඒක ටිකක් ඇත්තටම කම්ප්ලෙක්ස්. ඒක තමයි පියෝ මැත්ස් වල බේස් එක. උඩේ හිතන්න කැමතියි නිකන් කල්පනා කරලා වැඩ කරන අයට ෆන්ක්ෂන්ස් කියන්නේ දැන් හොඳ ලෙසන් එකක්. ඒක ඇතුලේ හිතන්නත් තියෙනවා මේ ඔක්කොම හැදෙන විදිය ගැන. ඇයි මේක එහෙම හිතෙනවා අපිට නිකන් සාමාන්‍යයෙන්. දැන් ෆන්ක්ෂන්ස් හින්දා තමයි ඔක කොහොම වෙන්නේ නැත්තේ. අවුරුදු 21ක් ඇවිත් තිබුණේ නැහැ. ඊට පස්සේ 23ත් ආවා 26 දැන් මේ පාර දෙකක් ආවා. හරි ගණන් දැන් එනවා ඈ. අර 22 විතරක් ආව නෙමෙයි. 26 මේ පාර රේන්ජ් එකයි 1 to 1 ෆන්ක්ෂන්ස් දෙකම ආවා. ෆන්ක්ෂන්ස් කියන ලෙසන් එකෙන් සාමාන්‍යයෙන් A level පේපර් එක ඇතුලේ ගානක් එන්නේ නැති මූඩ් එකක් තමයි එන්නේ නෑම කියලා තමයි 2022 වෙනකන් තිබ්බේ. හරිද? 2000 සිලබස් වෙනස් වුණාට පස්සේ 2000 ඉඳන් 2022. හරි 21 වෙනකන් ගමුකෝ අපි. අවුරුදු 21ක් ඇවිත් තිබුණේ නෑ. ඒ ලෙසන් එකෙන්ම ගානක් නෑ. හරිද? එතකොට හැබැයි ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම දෙයක්. හරිද? ඒකෙන් ගානක් නැති වුණාට ඒක තමයි ෆන්ක්ෂන්ස් කියන්නේ. ෆන්ක්ෂන්ස් නේ ලෙසන් එකේ නම. දැන් නිකන් හිතන්නකෝ මොඩියුලස් ෆන්ක්ෂන්ස්, පොලිනෝමියල් ෆන්ක්ෂන්ස්, ට්‍රිගොනොමෙට්‍රික් ෆන්ක්ෂන්ස්, ලොගරිත්මික් ෆන්ක්ෂන්ස් ඔක්කොම ෆන්ක්ෂන්ස්. පැහැදිලිද? ෆන්ක්ෂන්ස් කියන්නේ මොනවද කියන එක දැනගන්න එක වටිනවනේ ඔක්කොටම. පැහැදිලිද? එතකොට ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන වැඩි නොකිය තමයි අපි මේ ෆන්ක්ෂන්ස් එක්ක වැඩ කරන්නේ. ඒතර ෆන්ක්ෂන් එක ඇතුලේ තියෙන කතාව ඒක ටිකක් ඇත්තටම කම්ප්ලෙක්ස්. ටිකක් අමාරුයි. හරි? ඒක තමයි පියෝ මැත්ස් වල බේස් එක. ට්‍රිගොනොමෙට්‍රි කියන එක මම කිව්වා පියෝ ඉගෙන ගන්න හැම වෙලේම ඕන වෙනවා. හැම ලෙසන් එකකම හම්බ වෙනවා. ඒ කතාව හරි. හැබැයි අර බේස් එක කියලා තියෙන ෆන්ක්ෂන්ස්. හැබැයි ෆන්ක්ෂන්ස් ඉගෙන ගත්තා කියලා අනිත්ව පුළුවන් වෙන්නේ නැහැ. හරි? ඒතර ෆන්ක්ෂන්ස් බැරි වුණා කියලා අනිත්ව ලොකුවට බැරි වෙන්නේත් නැහැ. පැහැදිලිද? ට්‍රිගොනොමෙට්‍රි එහෙම නෙමෙයි. ඒක කරගත්තොත් ඉදිරිය ගොඩ සෑහෙන දුරට ගොඩ. ඒක බැරි වුණොත් ඒ ගොඩ කියන වචෙන් වඩා අනිත් පැත්ත. බැරි වුණොත් ඔක්කොම ඉවරයි. පැහැදිලිද? ඒ හින්දා මාර chance එකක් ට්‍රිග් වල තියෙනවා. එතකොට එන්න ට්‍රිග් ඕනේ. හැබැයි ෆන්ක්ෂන්ස් කියන එක ඕනේ වෙන විදිහකට දැනනවනේ. අනිත් එක තමයි ඕක ඇතුලේ හිතන්න කැමතියි නිකන් කල්පනා කරලා වැඩ කරන අයට ෆන්ක්ෂන්ස් කියන්නේ දැන් හොඳ ලෙසන් එකක්. ඒක ඇතුලේ හිතන්නත් තියෙනවා මේ ඔක්කොම හැදෙන විදිහ ගැන. ඇයි දැන් ඔයාලට මතකද මේක ගැන කතාවක් එහෙම කියවුණා අපි? √9 වල වැලියු එක හෙව්වා නේද අපි? වැලියු එක ගැන කතා කරා නේද? මේක +3 කිව්වා -3 කිව්වා +3 කිව්වා. එහෙම හම්බුණා නේද තැනක? හරි. ඔයාලා කැමති මොකටද කියලා මං ඇහුවා. හරි. ඔයාලා එක එක ඒවා කිව්වා. මතකයිද? මොකද්ද මේකේ ඉන්නේ? +3ද -3ද +3ද? මම ඔක්කොම හේනවනේ. මේක කියන කට්ටිය මේ අහලා තියෙනවා මෙහෙමම අහලා තියෙන්නේ නේද? මේ හම්බුණා නේද කලින්? -3 කියන කට්ටිය බලන්න √9 කියන්නේ -3 කියලා හිතන මේ තුන තමයි මම අහන්නේ. මේකද ගහනවා මේකද ගහනවා මේකද ගහනවා. හරි. -3 කියන කට්ටිය. ඒ කිසිම හේතුවක් නැහැ නේ -3 කියන්නේ. +3 කියන අය. √9 කියන්නේ. +3 කියන අය. √9 කියන්නේ වෙන වැලියු එකක්ද? හරි මං කියලා තියෙනවා හරි. +3 ගොඩක් අය හිටියා +3 වෙන්නේ මේක වෙන්නේ නැහැ. දැන් මේක එහෙම හිතෙනවා අපිට නිකන් සාමාන්‍යයෙන්. දැන් ෆන්ක්ෂන්ස් හින්දා තමයි ඔක කොහොම වෙන්නේ නැත්තේ. පැහැදිලිද? ෆන්ක්ෂන්ස් වලින් තමයි එහෙම වෙන්න ඩිෆයින් කරන්න බැරි ඇයි කියලා තේරෙන්නේ. හරි. අර ඩෙෆිනිෂන්ස් හැදෙනවා නම් මනම් තියෙන ෆන්ක්ෂන්ස් වල. හරි. ඒක අර නිකන් ලොකුවට ඕනේ නැතුනට අපි හොඳට ඉගෙන ගමු ඒක. ඒක ටිකක් ලොකුවට මං උගන්වනවා. ඒතකොට 2021 වෙනකන් ගත්තාම මේ ටික එදා පටන් ගත්තත් මම ටිකක් කියන්නම්. 21 වෙනකන් ගත්තම මේ අපිට ඒ ලෙසන් එක ගානක්වත් එන්නේ නැතුනම එපා වෙනවන්නේ. පැහැදිලිද? මාත් 2012 ඉඳන් 21 වෙනකන් ඉගෙනනවා. ඉතින් හරි. ෆන්ක්ෂන්ස් උගන්වද්දි එතකොට සාමාන්‍ය ඒ කාලේ ක්ලාස් දවස් සාමාන්‍ය 6ක් විතර ඉගෙනනවා. හරි. එහෙම ලොකු පාඩමක් ඒක මාර ලොකුයි. ඒකේ කන්ටෙන්ට් එක සෑහෙන්න තියෙනවා. සිලබස් එක බැලුවත් එහෙමයි. අනික ළමයින්ට තේරෙන්න උගන්වද්දි හොඳට වෙලාව වරන් උගන්වන්න ඕන. හරි. ඊට පස්සේ කාලයක් ඇදි මටත් තේරුණා 2015 16 දී මේක දවස් 6ක් ගන්න අපරාධ කියලා හිතෙනවනේ. එතකොට ඊට පස්සේ කරේ නෝට් එකකට ඒ කියන්නේ ඔයාලා ටියුට් එක ටික print කරලා දෙනවා වැඩි කරලා කන්ටෙන්ට් එක අඩු කරේ නෑ. print කරලා දෙනවා ටික වැඩි කරලා දවස් 3කින් උගන්වන්න පුළුවන් වෙන ටිකක් 3කින් විතර වගේ shape වෙන්න උගන්වන level එකකට හදාගත්තා. ඒක තමයි එතනින් පස්සේ continue කරගෙන ආවේ. අර කාලයක් යද්දි අර මං කාලයක් උගන්වද්දි අවුරුදු ගණනක් උගන්වද්දි මටත් හිතෙනවනේ මෙතනින් අඩු කරනවා මෙතනින් වැඩි කරනවා ওই ටික paper class එකට දානවා. එහෙම යනවනේ. අන්න එහෙම balance කරාම දවස් 3කට විතර shape වෙන්න උගන්වන්න පුළුවන් level එකකට අඩු කරගත්තා. content එක නෙමෙයි. පැහැදිලිද? ඒතකොට ඒත් ඉතින් 2015 ඉඳන් ආය කරගෙන ඉදී ඉතින් ආයෙත්
එද්දී ඒත් වැඩක් නැහැ කවදාවත් එන්නේ ගානක් හරිද? අපි උගන්වනවා ළමයි අහනවා මේ දැන් අපි සාමාන්‍ය මොකක් කරලා ලෙසන් එකක් කරාම පාස් පේපර් එකක් හදන්න ඕනේ. ඒතකොටනේ අපිට දැනෙන්නේ. පාස් පේපර්ස් වල තියෙනවා මොනවද? පාස් පේපර්ස් හදනවා නම් කොයි ගණන් ටිකක් තියෙන කියලා අහනවා. මම කියන්නේ තින්නේ නැහැ ඇවිත් නැහැ කියලා. වෙන කරන්න දෙයක් නැහැ. හරිද? ඒතර හැවිත් නැහැ. හැබැයි මේක අර හැම එකක්ම තේරුම් ගන්න ඕනේ. ඔක තමයි කතාව. ඊට පස්සේ 2022 දී මුලින්ම එනවා ගානක් එකපාර ඒන එක ෆන්ක්ෂන්ස් ඇතුලේ තියෙන අමාරුකම්ම ආවා. හරිද? 1 to 1 ෆන්ක්ෂන්ස් කියලා. මම හිතනවා 95%ක්වත් ළමයි මොනමවත් අහලා තියෙන්නේ නැතුව ඇති පේපර් එක ලියද්දි. හරිද? හේතුව තමයි ඒ කාලෙදී 2022 වෙනකන් ඉගෙන ගත්ත කෙනෙක්ගේ නෝට් එකක් එහෙම තියෙනවා නම් අරන් බලන්න ෆන්ක්ෂන්ස් කියලා සමහර ටොපික් එකක්වත් නැතුව ඇති. ගොඩක් තැන්වල නැහැ. ඒක මාත් ගුරුවරු වැරදි නෑ ළමයිත් වැරදි නෑ. අවුරුදු 20ක් එන්නේ නැතිකොට ඉතින් සිලබස් එකේ තිබුණත් දැන් හිමීට හලන්න හිතෙනවනේ නේ. පොඩ්ඩක් සාධාරණයි මං කියන්නේ. හරිද? සාධාරණයි වුණාට ඉතින් අර සිලබස් එක බලන් යද්දි අපිට එහෙම හලන්න බෑ ඉතින්. අනික ටර්ම් ටෙස්ට් වල එනවා නැත්තේ නෑ. හරි? ටර්ම් ටෙස්ට් වල එනවා. නමුත් ළමයින්ටත් ටික කාලයක් ඇත්තේ එනවා ටර්ම් ටෙස්ට් විතරයි එන්නේ. මේක ෂේප් එකේ අතහැරලා ටික දවසක් ගිහින් පාස් පේපර්ස් ටික කරලා ෂේප් වෙනවා. ලොකු අවුලක් නෑ. හරිද? ඒතර 22 ආවා. 22න් පස්සේ ඉගෙන ගන්න උගන්න හැමෝම දැන් ආයෙත් ෆන්ක්ෂන්ස් ඉගෙන ගන්නවා උගන්වනවා. හැබැයි තාම හරි ටිකයි උගන්වන්නේ. ඒක ටිකයි උගන්වන්නේ. සාමාන්‍යයෙන් එක දවසකින් විතර ඉගෙන මම දැකලා තියෙනවා නම් ගොඩක් ළමයින්ගෙන් එන ප්‍රතිචාරෙත් එක්ක දැකලවත් නැහැ. 1 to 1 ෆන්ක්ෂන්ස් ආවනේ. ඒ සාමාන්‍ය විදිය ඔයාලා තාම වැඩි දන්නේ නැහැ. සිලබස් එකක් වෙනස් වුණාට පස්සේ සාමාන්‍ය උගන්වන්නේ ගොඩක් අය වෙනස් කරන්නේ නැහැ. පේපර් එකට අවුරුද්දක එනවනේ මොකක් හරි. ආව ගමන් ඒ ටික උගන්වනවා. ඒක තමයි සාමාන්‍ය යන විදිය. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ තව මොකක් හරි આવොත් ඒක උගන්වනවා. සිලබස් එකේ තියෙනව නෙමෙයි උගන්වන්නේ. ඒතර ලේසි උගන්වන්න. කාලය අඩුයි අපිට. පැහැදිලිද? එක්ස්ට්‍රා ක්ලාස් දාගෙන එහෙම යනකොට ඔක කරන්න පුළුවන් වුණාට නැතුව කරන්න බෑ. පැහැදිලිද? එතකොට දැන් 1 to 1 ෆන්ක්ෂන්ස් ආවනේ. දැන් 1 to 1 ෆන්ක්ෂන්ස් උගන්වනවා. ඒකට මෙතඩ්ස් දෙකක් තියෙනවා. ආවේ ග්‍රාෆ් එකකින් විතරයි. තාම ග්‍රාෆ් එකකින් විතරයි උගන්වන්නේ. ඔකේ තියෙනවා ඇල්ජිබ්‍රික් මෙතඩ් එකක්. ඒක එන කම්ප්ලෙක්ස් අමාරුයි. පැහැදිලිද? එතකොට ටර්ම් ටෙස්ට් වල දැකලා තියෙනවා. එතකොට දැන් අපි ඒ ටික ඒ කාලේ ඉඳන් කරන් එනවා. ඒක කොහොමත් කරනවා. පැහැදිලිද? අමාරුයි කියලා බය කරන්න නෙමෙයි යන්නේ. මේක නිකන් අවබෝධයෙන් අවධානයෙන් කරන් යන්න ඕනේ. මේකේ පළවෙනි දවසේ තියෙන ටික නම් මාර්ම ලේසි. ඒක මාර්ම ලේසි. දෙවෙනි තුන්වෙනි දවසේ ටික මාර්ම අමාරුයි වගේ අන්න එහෙම එකක් තමයි තියෙන්නේ. හරිද? එතකොට ඒ හින්දා හිමීට කරගෙන යන්නයි තියෙන්නේ. ඔය ෆන්ක්ෂන්ස් ගැන කතාව කිව්වේ. තව ටිකක් වැඩිපුර කියන්නම්. ඊට පස්සේ 23 තාව 26 දැන් මේ පාර දෙකක් ආවා. හරිද? ගණන් දැන් එනවා ඈ. අර 22 විතරක් ආව නෙමෙයි ඈ. 26 මේ පාර රේන්ජ් එකයි 1 to 1 ෆන්ක්ෂන්ස් දෙකම ආවා. පැහැදිලිනේ? එතකොට දැන් ඒවා එනවා කියන අයිඩියා එක තමයි මේ පේන්නේ. පැහැදිලිද? එහෙම තාම ආපු නැති දේවල් සිලබස් එකේ ගොඩයි. හරි. ඒ වගේ ඉතින් එන්න chance එක අඩුයි. නමුත් එන්න chance එකක් තියෙනවා.